මහින්ද රාජපක්ෂ මහත්තයා කකුල් දෙකෙන් එල්ලන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා එල්ලන එක සාධාරණයි කියමුකෝ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා පොන්සේක හිරේ දාපු හින්දා සාධාරණයි කියන්න පුළුවන්. අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු ගමම්ම පීල් මාතල් කරා. පීල් මාතල් කරපු මිනිහා මාසයක් යනකොට ඒ මිනිහා කකුල් දෙකෙන් එල්ලන්න ගියානේ. මෛත්‍රීපාලවත් එල්ලන්න ගියානේ. සරත් පොන්සේක මාර පොරක්නේ. ඒ මදිවට ගිය සැරේ පොහොට්ටුවට රැල්ල ඇවිල්ලා තියෙදි වැලේ වැල් නැතුව සමගි ජන බලවේගයට හේතු වෙලා සමගි ජන බලයට හේතු වෙලා වැලේ වැල් නැතුව හිටියේ. සමගි ජන බලවේගයෙන් යකෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සජිත් එක්ක අරගත්තා. සජිත් එක්ක එකට ඉන්න බැරුණා ගිය සැරේ මේ විපක්ෂේ. නායකයා වෙන්න ගියා එතන. ඊට පස්සේ මොකද උනේ? 2010 මැඩම් 2010 දැන් පොන්සේක පෙරදිලා හෝටලයක හැංගිලා හිටියේ. කොළඹ මොකද්ද තරුපයේ හෝටලයක. පොන්සේකව ආරක්ෂා කරන්න රනිල් වික්‍රමසිංහ තමයි ගිහිල්ලා පොන්සේක කාමරයෙන් ඇදලා එළියට ගත්තේ. බය නැතුව වරෙයියකෝ කියලා. එහෙම තමයි පොන්සේක එළියට ගත්තේ. මට හොඳට මතකයි. නැත්තම් පොන්සේක හැංගිලා හිටියේ පෙරදිලා 2010. ඉතින් එහෙම මිනිස්සු පොන්සේකත් එල්ලා පොන්සේක රනිලුත් එල්ලන්න ගියා. මෛත්‍රීත් එල්ලන්න ගියා. සජිතුත් එල්ලන්න ගියා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා එල්ලපු එක සාධාරණයි කියමුකෝ. ඔය පොන්සේකගේ කතන්දර ඔක්කොම දන්නවා. ඇතුලේ ඉන්න නෙවිල්. ඔය නෙවිල්ට පින් සිද්ධ වෙන්න තමයි ඇතුලේ හිරගෙදර ඉන්න නෙවිල්ට පින් සිද්ධ වෙන්න තමයි ඔය පොන්සේක උතෙන්ද ගියේ. ඒක අපි හොඳට දන්නවා. නෙවිල් හිටපු ආමි එකේ කැප්ටන් කර්නල් කෙනකන් නෙවිල්ට උසස් වීම් දුන්නෙත් පොන්සේක. ඒකත් මන් දන්නවා. පොන්සේක තමයි ඒ කපුකම කරලා නෙවිල්ව තියාගෙන හිටියේ. ඒකෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අල්ලගත්තේ. ඉතින් එහෙම මිනිස්සු තමයි ගරු කතානායකතුමනි මිනිස්සු එල්ලන්න හදන්නේ. Sanju Lux YouTube channel like and subscribe. Carol set when I'm in Nika.